අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම ඉදිකිරීම ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. මොකද බඩු මිල ඉතා වේගෙන් වැඩි වෙනවා. සමහර දේවල් ඇත්තටම අපි හිතන විදිහට තරම් සාධාරණයක් නැති විදිහටත් බඩු මිල වැඩි වෙලා තියෙනවා. නමුත් අපි කියන්න සතුටුයි අපේ පාරිභෝගිකයන්ට අපි බාරගත්ත නිවාසවල මේ වන විට කිසිම මිලක් වැඩි කළා නැහැ. අපි පුළුවන් තරම් සයිට් එක ඉවර කරන්න බලනවා මේ මිලටම. අපි එහෙම ඉවර කරන්න තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මිල වැඩි කිරීමකින් තොරව. නමුත් අද එළියේ මාකට් එකේ බලවපුවාම මාර විදියට බඩු ගණන් යනවා. ඒ කියන්නේ අපිට හිතන්න බැරි බලාපොරොත්තු නොවිච්ච ආකාර. ඒකට මොකක්ද හේතුව කියලා අපිට පැහැදිලිව කියන්න බෑ. සමහරවිට මේ යුද මේ තත්ත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලර් එක රුපියලට සාපේක්ෂව ඉහළ යාම වෙන්න පුළුවන්. ඉතින් නොයෙකුත් හේතුන් කීපයක්ම බලපාලා තියෙනවා. නමුත් මම මේ අපේ ව්‍යාපාරිකයන්ගෙන් සහ අතරමැදියන්ගෙන් ඉල්ලන්නේ අසාධාරණ විදියට බඩු මිල වැඩි කරන්න එපා. අපි යම්කිසි ප්‍රමාණයක් මොකද ඉස්සරහට අපිට හිතුනොත් දැන් අපි හිතමු දැනට සතියකට දෙකකට වගේ කලින් වයර් රෝල් එක මිල රුපියල් 5500 අතර අපිට ගන්න පුළුවන්කමක් තිබුණා. දැන් අද මිල බලනකොට රුපියල් 1000ක් 1500ක් විතර වැඩි වෙලා. ඉතින් ඒක අසීමිත වැඩිවීමක්. ඒකට මොකද්ද හේතුව? මොකද පරණ ස්ටොක්ස් තියෙනවා හැමෝගාම තාම වැඩි වෙනවා කියලා කියනකොටම මෙහි මිල වැඩි කරනවා. ඒ වගේම ගල් වැලි සිමෙන්ති ඒ වගේ නොයෙකුත් දේවල් බ්ලොක් ගල් ගඩොල් ඒ හැම දෙයක්ම වැඩි වෙමින් පවතිනවා. විදුලි බිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් යම්කිසි වැඩිවීමක මිල ගණන් වල යම්කිසි වැඩිවීමක්. නමුත් මේ ආකාරයට වැඩිවීම කොහොමද කියලා හිතා ගන්න බෑ. ඉතින් මම මේ බලධාරීන්ගෙනුත් ඉල්ලනවා ඒ අදාළ අමාත්‍යාංශවල බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙනුත් ඉල්ලනවා මේ ව්‍යාපාර මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන්ට මේ වැඩේ කරගෙන යන්න යම්කිසි සහනයක් ලබා දෙන්න කියලා. මොකද අපේ අතිගරු ජනාධිපතිතුමාත් මේ ළඟදී කිව්වා ඩීසල් මිල රුපියල් 750කට වගේ යන්න ඉඩ තියෙනවා කියලා. බැරි වෙලා හරි 750කට වගේ මිලකට ගියොත් මේ වයර් රෝල් වල එතකොට මේ අමුද්‍රව්‍ය වල මිල කොහෙන් නවතීද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඒ වගේම තමයි අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි බැරි වෙලා හරි අපේ පාරිභෝගික ජනතාව හිතුනොත් මේක අපිට නිවසක් හදන්න කාලය නෙමේ අපි මාස 3ක් 4ක් බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා ලක්ෂ සංඛ්‍යාවක රැකියා නැති වෙලා යනවා. ඒ කියන්නේ මේසන් බාස්වරුන්ගේ ඉඳලා වඩු බාස්වරුන් එතකොට ටයිල් බාස්වරුන් ව්‍යාපාරිකයින් හાર્ඩ්වෙයාර් ආයතන ඒ වගේ මූල්‍ය ආයතන ඒ සියල්ලම පල්ලෙහාට එනවා. දැනට යම්කිසි ප්‍රමාණයක ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා ඉදිකිරීම ක්ෂේත්‍රය. දැන් මේ යන ආකාරය ඊතරම් හොඳ නැහැ කියලා තමයි අපිට කියන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න විදිහටම අපේ Facebook page එකත් එක්ක TikTok page එකත් එක්ක YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ කරගෙන යන ව්‍යාපෘති, එතකොට අලුතෙන් පටන් ගන්න ව්‍යාපෘති, ඒ වගේම හදලා ඉවර කරලා පාරිභෝගිකයන්ට බාර දීපු ව්‍යාපෘති ඔයගලන්ට ඒ channel වලින් බලන්න පුළුවන්. අපේ WhatsApp අංකය 24 පුරාම වැඩ කරනවා. ඒකට මැසේජ් එකක් දාන්න. සමහරවිට ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මැසේජ් එකක් දාන්න. ඒ මැසේජ් එකට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් එනවා. අපේ WhatsApp අංකය යටින් සඳහන් වෙනවා. ඉදිරියේදී අපි ඉදි කරගෙන යන නිවාසක් බාර දීපු නිවාස සහ කරගෙන යන නිවාස නැරඹීමේ වීඩියෝස් අපි ඉස්සරහට දානවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.